මෙගාබයිට් 48ක ෆයිල් එක Bluetooth වලින් යවන්න මට විනාඩි 7ක් ගියා. හැබැයි මේ ෆයිල් එකම නියර්බයි ෂෙයා වලින් යවන්න මට ගියේ තප්පර 50ක් විතරයි. ඔයාගේ ෆෝන් එකෙන් උඩින් මේ විදිහට පල්ලයට ඇද්දට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා නියර්බයි ෂෙයා. එහෙම නැත්නම් ඔයාගේ සමහර වෙලාවට මෙතන ක්වික් ෂෙයා කියලා ඇති. ඉතින් ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේක ෆෝන් වල විතරක් නෙමෙයි ලැප්ටොප්ස් වලත් තියෙනවා ක්වික් ෂෙයා එහෙම නැත්නම් නියර්බයි ෂෙයා කියලා ඔප්ෂන් එකක්. මේ නියර්බයි ෂෙයා කියන ඔප්ෂන් එක හරහා Bluetooth වලට වඩා 100 ගුණයකටත් වඩා වැඩි වේගයකින් ෆයිල් එක ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ස්ක්‍රීන් එකේ පේන ඇනිමේෂන් එක බලන්න. හරියට Bluetooth කියලා කියන්නේ පටු පාර කියන්නේ බයිසිකල් එකක් වගේ. නියර්බයි ෂෙයා කියලා කියන්නේ අධිවේගී මාර්ගය කියන්නේ කාර් එකක් වගේ. ඉතින් මේ ඇනිමේෂන් එකෙන්ම ඔයාලට මේක වෙනස අඳුර ගන්න පුළුවන්. අපි එහෙනම් දැන් බලමු මේ නියර්බයි ෂෙයා පාවිච්චි කරලා කොහොමද ෆයිල් එක ට්‍රාන්ස්ෆර් කරගන්නේ කියලා. ඔය ෆයිල් එක ට්‍රාන්ස්ෆර් කරන ඩිවයිස් දෙකේම Bluetooth on කරගන්න ඕනේ. අපි මෙතෙන්දි Bluetooth on කරගන්න හේතුව තමයි ඩිවයිස් දෙක එකට කනෙක්ට් වෙන්නේ මේ Bluetooth හරහා. ඒ වගේම ඔයාගේ ෆෝන් දෙකේම ලොකේෂන් උත් on කරගන්න ඕනේ. මෙතෙන්දි ලොකේෂන් on කරගන්නේ අපේ ඩිවයිස් දෙක කොච්චර දුරකින්ද තියෙන්නේ කියලා මේක අඳුරගන්නේ මේ ලොකේෂන් on කරාම. ඒ වගේම දැන් ඔයාගේ ෆෝන් දෙකේම ඔයා Wi-Fi on කරගන්න ඕනේ. අපි මෙතෙන්දි Wi-Fi on කරගද්දී ඔයාලට Wi-Fi router එකක් තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. මෙතෙන්දි අවශ්‍ය වෙන්නේ ඔයාගේ Wi-Fi කියන ඔප්ෂන් එක on කරගන්න එක විතරයි. අපි nearby share වලදී ෆයිල් එක ට්‍රාන්ස්ෆර් වෙන්න පාවිච්චි කරන්නේ Wi-Fi network එක. ඉතින් මේ විදිහට Wi-Fi network එක පාවිච්චි වෙන නිසා තමයි මේක Bluetooth වලට වඩා ගොඩක් ස්පීඩ් එකකින් යවා ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔයාලට මෙතන network connection එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ තුනම on කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් දැන් nearby share කියන එක ඔප්ෂන් එක on කරගන්න. මට දැන් මෙන්න මේ ෆයිල් එක තමයි ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ. මම මේ විදිහට මේ ෆයිල් එක සිලෙක්ට් කරලා ෂෙයා icon එක ප්‍රෙස් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන quick share. එහෙම නැත්නම් ඔයාගේ ඇති nearby share කියලා මේ icon එක ප්‍රෙස් කරන්න. දැන් ඔයාලට ළඟින්ම තියෙන ඔයාගේ අනිත් devices ඔක්කොම පෙන්නනවා. දැන් ඔයාලට මෙතනින් name එකක් බලා ගන්න පුළුවන්. ඔයාගේ ෆයිල් එක ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ device එකේ name එක තමයි මෙතන පෙන්නන්නේ. ඉතින් මේක ක්ලික් කරගන්න. ඔයා මෙතනින් ක්ලික් කරාට පස්සේ අදාළ device එකට යනවා accept කරන්න කියලා notification එක. දැන් ඔයා මේක ඒ ෆෝන් එකෙන් accept කරගන්න ඕනේ. වීඩියෝ එක සම්බන්ධව ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තාක්ෂණික වීඩියෝස් දිගටම බලන්න මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.